හයි හලෝ හැමෝටම good evening. ඉතින් මුලින්ම කියන්න ඕනේ වතුර වැටෙන සද්දවල ඇහෙනවා ඇති. වහිනවා ඉතින් අපි කවුරුද දන්න මේ දවස්වල ශ්‍රී ලංකාවේ වහිනවා ලංකාවේ විතරක් නෙමෙයි. ඉතින් ලෝකෙත් සමහර තැන්වල වහිනවා. ඉතින් ඒක සමාදාම හැටි ඉතින් එහෙම තමයි. alright ඉතින් මම ඔයාලට මගේ තෙමු experience එක මගේ real life එකේ මට order කරපුවම මොනවද වෙන්නේ ඉතින් කොහොමද වෙන්නේ ඔන්න ඉතින් මම share කරා. මගේ වීඩියෝ එකේ කිව්වා මම order කරපු එක දෙයක් තමයි ස්පෙෂලි order කරපු එක දෙයක් මගේ හරියට කොණ්ඩේ යනවා. දැන් නතර වෙලා තින්නේ මෙන්න මේ oil එක නිසා rosemary essential oil කියන එක. මේකෙන් අපි දාලා මොකද rosemary කියන හැමෝම දන්නවා ඒක හොඳ product එකක් කොණ්ඩේට. ඉතින් අපි මුලින්ම order එක මම කිව්වා මේක මගේ හතරවෙනි තෙමු order කියලා. ඉතින් තුන්වෙනි තෙමු order එකේ තමයි මම essential oil එක දැම්මේ. මායි නංගී දෙන මේක oil එකක් අරගෙන 30 ml තමයි එක. ඉතින් මේක oil එකක් අරගෙන අපිට testing purpose එකට දාලා බැලුවා. ප්‍රශ්නයක් වුණේ නැහැ කොණ්ඩේ හැලෙන එක අඩු වුණා. පොඩි growth එකක් තියෙන baby hairs හරියට වැවිලා තිනවා මට තේරුණා. ඉතින් අපි ඊට පස්සේ හිතුවා හරියන අපි order කරලා බලමු කියලා. අනේ ඉතින් අපි order කරා pack එකේ 6ක් ඒ කියන්නේ එක ඊ pack එකේ 6ක් තිබුණා. දෙන්නට 3 ගානේ. 30 ml තමයි වෙන්නේ. ඒත් ඔයාලට පේනවා ඇති මම හිතන්නේ 30 ml වගේ වෙන්නේ මේක. මේ essential oil එක. ඉතින් මෙන්න මෙහෙම තමයි ඉන්නේ. ඒක ගලවලා බලමු. boxes ගලවන්න හරි අමාරු කරලා හරි. ඔන්න පේනවා ඇති ඉතින් මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඒක. මේක තමයි essential oil එක. ඉතින් සුවඳයි ඇත්තටම. මේක use කරන විදිය කොහොමද නම් අපි මේකේ තියෙනවා මේකේ කොහොමද use කරන්න ඕනේ මොන විදිහට use කරන්න ඕනේ මේකේ කියන්නේ දාලා තින්නේ 2 to 3 drops of oil directly onto the scalp or into the palm of your hand. ඒක අපිට කියන්නේ ඒක අපිට අතට දාලා කියන්නේ මෙහෙම මසාජ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලිම අපි විහා පාර්ට් එකෙන් පාර්ට් එකට මෙහෙම අරගෙන ඉතින් මෙහෙම normally මම නම් කරන්නේ බොටල් එකකින් අපි මේක drop එක මෙහෙම අරගෙන ස්කැල්ප් එකට මෙහෙම දානවා. මෙහෙම දාලා මේ විදිහට දාලා හොඳට මසාජ් කරනවා. ඉතින් ඒක තමයි normally කරන්නේ. ඊට පස්සේ අපි මේ හරියට එහෙම දාන එක අපිට තේරෙන තැන්වල තියෙනවා කොණ්ඩේ අඩු තැන්වලට අපි බලලා palm එකට ගන්නට directly scalp එකට දාලා මසාජ් කරන එක හොඳයි. ඉතින් එතකොට අර කෙලිම එක වදින මෙතන අතෙත් මෙතන වැදිලා ඊට වැඩි හොඳයි කෙලිම ස්කැල්ප්ස් වලට අපි මෙහෙම තීරුවෙන් කළා අරගෙන මේ මගේ අතින් වැටුණා. ඉතින් මම already දාලා තියෙන්නේ නෑ. ඉතින් ඒක හොඳයි. අතක එක දාන්න ඕනේ ඒක යූස් කරන්න ඕනේ මෙතඩ් එකක් තියෙනවා කොහොමද කියලා අරගෙන යූස් කරලා මේ අපිට කොණ්ඩේ එක්කෝ බන් එකක් විදිහට දාලා නිදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොණ්ඩේ ගොතලා වොෂ් කරන හරි කොණ්ඩේ ගොතලා ඇටි නිදාගෙන හොදාට වොෂ් කරා නම් හරි. ඉතින් මම රෙගියුලර් එහෙම තමයි කරේ මේ ඔයිල් එක. ඉතින් highly recommended oil එකක්. මම ළඟදී shop එකකට ගියා මෙහෙ මම දැක්ක මේ oil එකම sell කරන price එක සහ මම ගත්ත price එක කොහොමද කියලා online එකෙන් ලංකාවේ වුණත් ගන්න පුළුවන්. ඔයාලට ඉතින් කියලා දෙයක් නැත්නම් ඔන්න ඔය පුළුවන් ලංකාවෙන් අරගන්න වැඩි ගානකට කියලා. නැත්නම් ඉතින් මේක එච්චර ගානක් ගියේ නෑ. රුපියල් 800ක් වගේ එක බෝතලයක් වෙන්නේ. හරි. ඉතින් මෙන්න මේක තමයි මගේ අවශ්‍යම කරන්න තිබුණු දේ සහ මම එකෙන් bottles 3ක් order කරලා තියෙනවා. මේ මගේ bottles 3. ඔයාලට පේනවා ඇති මේ මගේ bottles 3. සහ අනිත් එක තමයි ස්පෙෂලි කියන්නොත් මෙන්න මේ mic එක. එකක් මම මෙතන ගහලා දෙනවා. so අනිත් එක මෙන්න මේ box එකේ තමයි ආවේ. මේක ඇවිල්ලා wireless lavalier microphone එකක්. මම හිතනවා ගොඩක් කට්ටිය මේක දන්නවා ඇති මේක කොහොමද යූස් කරන්නේ කියලා. ඉතින් box එකේ ආවේ එහෙමයි. මෙන්න box එකේ තිබුණා මේ mic එක එන්නේ මේ විදිහට. අපිට ඉතින් කැල්ල ගලවලා ඒක හැමතිස්සෙම මේක දාගන්නත් පුළුවන්. මම හරි ආසයි මේකට. ඉතින් එකකට දාගත්ත අනිත් එකට දැම්මේ නෑ. සහ මේක charge කරන wire එකක් එහෙම එනවා. ඒකත් උනේ රුපියල් 800ක් හරි 900ක් හරි තමයි අපි කවුරු දන්න තෙමු එකේ හරි
ඒ කියන්නේ affordable price වලට තියෙනවා. අනිත් එක තමයි මම order කරේ මෙන්න මේ Centella cleansing oil එක. එයාලගේ ඒ packing එක කියනවනේ හරි ෂෝක් ඒ packing එක. ඉතින් මම මුලින්ම ඊයේ ඕපන් කරලා බලනකොට මම බැලුවා මොකද මේක එන්නේ නැත්තේ. මම ඊට බැලුවා මේකේ මොකක් හරි තියෙනවද කියලා. ඊට පස්සේ මෙතන මේ ගැජමැටික් කැලක් තියෙනවා දැක්කා. හරි. මේක ගලවලා ප්‍රස් කරන්න. ඉතින් ඒක රිසෙප්ට් ඕන නම් අපි දාලා තියන්නත් පුළුවන් නැත්නම් අයින් කරන්නත් පුළුවන්. ඉතින් මේක නම් තාම යූස් කරේ නැහැ. යූස් කරලා බලන්න ඕනේ කොහොමද කියලා. මම මේක තාම නම් යූස් කරේ නැහැ. අනිත් එක මෙන්න මේක. ගුවාෂ් එක. ස්ටේන්ලස් ස්ටීල් වලින් ගුවාෂ් එකක්. මේක රුපියල් 120ක් හරි ඔය වගේ ඔෆර් එකක් දාලා තිබුණා. ඉතින් 120ට තමයි මම ගත්තේ. මේකෙන් දෙකක් ගත්තා මටයි නම් ඊට. අවුල නැහැ සයිස් එකේ අන්න මම ඒකයි කිව්වේ. අපි දෙයක් ගන්න කලින් ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා බලන්න ඕනේ. හරි දෙයද තියෙන්නේ හරි විදිහට තියෙන්නේ ආවට පස්සේ අයියෝ මේක පොඩිනේ කියලා බනින්න නැතුව තියෙන්නේ කියලා. මේ අන්න ඒකයි හරියට බලලා ගන්න. ඉතින් මේක මම දන්නා සයිස් එක වගේ තමයි කියලා. හැබැයි ආවට පස්සේ විතර අපරාධ ස්ටේන්ලස් ස්ටීල් එකෙන් ගත්තේ. මේකෙම මම හිතන්නේ අර අනිත් රෝල් එකයි මේ ගුවාෂ් එකයි තියෙන එක මම දැක්ක රුපියල් 150ට එක සෑන්ස් වල තිබුණා ඉතින්. වරදක් නෑ දැනට කියන්නේ මේක ඉතින් යූස් කරලා ඩේලි අපිට මේක මෙහෙම ඉන්න වෙලාවට මේව කරන්න පුළුවන්. ඉතින් දන්නවා ගර්ල්ස් ලා කොහොමද මේක යූස් කරන්න කියලා. and මසාජ් කරන්න. හැබැයි මේක ඇත්තටම කියනවනේ මේක so funny. හරි ෂෝක් එක මේව කරලා අර ඔළුවට දාලා මේ මසාජ් කරද්දී මගේ උණ්ඩේ තවලනවා. හරි සනීපයද අතින් මේව කරනට වැඩි මේ කරද්දී හරි සනීප. ඉතින් මේක තුනේ රුපියල් 350ක් වගේ චුටි මුදලක් තමයි. මේක වටිනවා ඉතින් ඒ ගානට. මෙන්න මේ ටික තමයි ඉතින් මගේ තෙමු ඕඩර් එක. අනිත් එක නම් ඉතින් ඊ මං අන්බොක්ස් කරනකොට මගුල් දැකලා ඉතින් මට වෙච්ච ලොකු අක්කර තැබ්බයක්. ඉතින් ඔව් ලොකු අපහසුතාවයක් ඒක. මටත් හරි ආවල් මගේ යාළුවන්ට තව මොකද මම රෙකමන්ඩ් කළා හරි අපි ගමු තියෙනවා. මොකද එයා හැම තැනම මේක හෙව්වා. ඊට පස්සේ මම දවසක් ෂොප් කරනකොට හරි තියෙනවා දැකලා මම ඕඩර් එක දාලා අපරාධෙට. හරි දුකයි ඒක. ඉතින් මම තෙමු එකට කම්ප්ලේන්ට් කරලා තියෙන්නේ. අතක තමයි ඔයාලට පොඩි ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් මම ෂෙයා කරන්න කැමතියි. ඇයි චයිනීස් කට්ටිය ජපනීස් කට්ටිය ගොඩක් මෙයාලගේ කොණ්ඩේ ලී වලින් පිරනවා. ලී පනාවකින් පිරනවා. ඔයගොල්ලෝ දැකලා ඉතින් චූටි අල්ලක සයිස් අල්ලේ සයිස් විදිහේ චූටි පනාවක් කරන තමයි ඒගොල්ලෝ මේ ඔළුව පිරන්නේ. ඇයි ඒකේ තියෙන එක අපි කවුරුණත් ප්ලාස්ටික් දේවල් වලින් ප්ලාස්ටික් පිගානකින් උනත් බත් කන්න නැත්තේ ඇයි? ඒක හොඳ නෑ කියලා කියනවා. චයිනා කාරයම ප්ලාස්ටික් අපිට හඳුන්වලා දුන්නාට කියන්නේ එයාලම එතන එයාලා නිෂ්පාදනය කරනවා ප්ලාස්ටික් දේවල්. ඉතින් ලංකාවෙත් තියෙන හැම රටකම තියෙන හැබැයි ප්ලාස්ටික් දේවල් අපි ගොඩක් භාවිතයට ගන්නෙ නැහැ. ලංකාවෙත් ලීපනාව හඳුන්වලා දීලා තියෙනවා. ලීපනාවක් යූස් කරන්න එක හේතුව තමයි ලීපනාවෙන් ඔළුවට කියන්නේ කොහොමද කියන්නේ හිමනොත් අර ප්ලාස්ටික් එකකින් පීනට වැඩිය ලී එකකින් පීනනකොට ඔළුවට සනීපයක් සහ අපේ ඇඟට ඒක හොඳයි. මොකද ප්ලාස්ටික් කියන එක අපේ ඇඟට අහිත කරන ඕනම විදියකින්. ඉතින් මේක මගේ ලීපනාව. මේක මම AliExpress කාලේ ගත්තා. ඒ කියන්නේ 2019 ගත්තේ මම මේ පනාව. මේ පනාව මම හොදනවා, පාවිච්චි කරනවා, අපි කවුරුත් පනාවල් හොදන්න ඕනේ. නැත්නම් කවුරුත් එකම පනාවේ සැලුන් වල තිබුණාට අපි ප්‍රයිවට් යූස් කරන පනාවල පිරනවනේ, පිරනවා වගේම හොදනවා. ඉතින් මේ පනාවේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පනාව හොදනවා, පනාවට සබන් ගාලා පනාවට දෙන්න පුළුවන් දසවද ටික දෙනවා. ඔන්න මේ මගේ ලී පනාව. මේක තමයි මගේ ලී පනාව. මම හරි ආසයි මේ පනාවෙන් ඔළුව පීරන්න. පොඩි එක්ස්පීරියන්ස් එකක් කියලා කිව්වේ මගේ කොණ්ඩේ හරියට ගියා ඉස්සර. ඉතින් ගොඩක් කොණ්ඩේ ගියා දුක් වුණා යන්න හරියට පස්සේ ඉතින් කමන්නේ යන අය යන්න දෙනවා වගේ ඉතින් යනවනවත් යන්න එක තත්ත්වය. හැබැයි මේ ලීපනාව යූස් කරාට පස්සේ මට පොඩි ඉම්ප්‍රූව්මන්ට්ස් වගේ දැනුණා. එකක් ඔළුවටත් හොඳයි, අපේ හෙල්ත් එකට හොඳයි, අපේ හෙල්ත් එකට හොඳයි. ඒ වගේම තමයි අපි ප්ලාස්ටික් එකෙන් චුට්ටක් ඈත් වෙන තරමට කියන්නේ ස්පෙෂලි කොණ්ඩේ පීරන්න යනකොට. මොකද ප්ලාස්ටික් එකෙන් අතේ කොණ්ඩේ පීරන්න යනකොට කොණ්ඩේ එක වෙලාවකට ගැට වගේ ගහනවා. අනිවාර්යයෙන් මේක වෙනවා. ඉතින් ඒක මම මුලින්ම වටන් ගත්තේ චයිනීස් ජපනීස් කට්ටිය ඇයි ලී වලින් පීරන්නේ කියලා. එයාලා කවදාවත් පනාවකින් කියන්නේ ප්ලාස්ටික් පනාවකින් පීරන මම නම් දැකලම නැහැ. ගොඩාක් වෙලාවට එයාලා ලී පනාවල් තමයි යූස් කරලා තියෙන්නේ. සහ ලංකාවෙත් කොහොඹ ලීයෙන් හඳුන්වලා දීපු පනාවක් තියෙනවා මෙහි. ඉතින් මේ පනාව මම ඒ කාලේ ගත්තේ රුපියල් 150ට. මේ පනාව දැන් ඉතින් තියෙනවා 380 400 ගණන් වලක් තියෙනවා. පුළුවන් නම් ඔයාලා try කරන්න මේ වගේ ලී පනාවකින් පීරන්න කොණ්ඩේ. ඔයගොල්ලන්ටම තේරෙයි යම්කිසි
ඒක එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝම ගන්න ඕනේ. දැන් මගේ මේක චූටි එක්ස්පීරියන්ස් එකක්. ඇත්තටම හරි ආසයි මේ මොළු පිරන දීපනාව හරිම ඔළුවටත් ඇවිල්ලා ඒක අර මෙහෙම පීරනකොට ඔළුවට මාර සනිපයක් දැනෙනවා. අර සමහර ප්ලාස්ටික් පනාවල එහෙම තියෙනවා පීරනකොට රිදෙනවා. මේක එහෙම නැහැ. හරීම ස්මූත් එකට කොණ්ඩේ පීරනවා. සෝ පුළුවන් නම් මම රෙකමන්ඩ් කරනවා ඔයාලා ලීපනාවක් අරගෙන try කරලා බලන්න. මේක girls boys කියලා නැහැ. දෙගොල්ලන්ට මුණත් පුළුවන්. try කරලා බලන්න පුළුවන් නම් ඉතින් ඊළඟ පාර කට්ටිය orders දානවා නම් ලීපනාවක් අරගෙන orders දාලා බලන්න. ඒ වගේම තමයි try කරන්න මේක පුළුවන් නම් මේ oil එක මේ වගේ ගොඩාක් තියෙනවා rosemary oil කියලා කිව්වම ගොඩාක් එනවා. හැබැයි මම අනිත් ඒවා නම් දන්නේ නැහැ කියන්නේ. හැබැයි මම මේකේ ෆොටෝ එකකුත් දාන්නම්. මම මේකේ ඔයගොල්ලන්ට සමහර වීඩියෝ ඒ ක්ලියර් නැතුව ඇති කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ box එක කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මගේ ඩිරෙක්ට් මැසේජ් කරලා අහන්න පුළුවන්. මගේ නම්බර් එක මම මෙන්ෂන් කරලා තියෙනවා. කොහොමද ඒක ගන්න කියන්නේ මොකද්ද හරියටම ගන්න ඕන එක කොහොමද ගන්න ඕනේ සහ ඔයගොල්ලන්ට ඒක ගෙන්න ගන්න අපහසුතාවයක් තියෙනවා නම් මට උනත් ඔයගොල්ලන්ට ඒක ගෙන්නලා මෙහෙන් ඩිලිවර් කරගන්න විදියක් සහ කරන්න ඒකට arrange කරලා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් directly ඊට වැඩිය ලේසි ඔයගොල්ලන්ටම order එකක් දාලා ඔයගොල්ලන් ගෙදරටම කෙලින්ම ගෙන්න ගන්න එක. ඉතින් ඒක highly recommended ඇත්තටම මේක හරිම හොඳයි. අපි ඉස්සරහ use කරනවා වගේම තමයි හරිම හොඳ oil එකක් මේක. ගොඩාක් oil තියෙනවා බලලා ගන්න. මොකද මම අනිත් ඒවා නම් දන්නේ මම නම් truly honestly මෙන්න මේක තමයි මම recommend කරන්නේ. මොකද මම මට experience එකක් තියෙන හන්දා. ඉතින් මෙන්න මේ ටික තමයි මම තෙමුවකින් දාපු orders ටික සහ මගේ තව orders එනවා on the way. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි ගොඩක් කටේට courier service එක සම්බන්ධව තියෙන ප්‍රශ්නේ. හැබැයි මට තේරෙන්නේ නැහැ මොකද්ද ඒකේ වෙලා තියෙන්නේ. දැන් මොකද මම Skynet එකෙන් සහ Sipex එකෙන් කියන දෙකෙන්ම මට couriers ආවා. මට orders ආවා. මම නෑ කියන්නේ මට orders ආවා. හැබැයි on time එනවා. දැන් අපි හිතමු 4 to 11 business days කියලා උඩින් mention කරනවා. හැබැයි එතන කාල පරාසය තියෙනවා මැයි 26 ඉඳලා ජූන් 10 වෙනකම්. ඒ කාල පරාසය තුරදීම එනවා. හැබැයි 90 දෙකක් වගේ තමයි ඒ ටයිම් එක පහු වෙලා එන්නේ. එහෙම නැත්නම් සමහර කාට ඒක ලැබෙන්නේම නැහැ. හැබැයි මට නම් ඇවිල්ලා තියෙනවා. මම නෑ කියන්නේ මට ඇවිල්ලා තියෙනවා. ඉතින් මගේ තව 4ක් orders තව මට මතක විදියට orders 4ක් මගේ එන්න තියෙනවා. යාවට පස්සේ ඒවලත් reviews ඔයගොල්ලන්ට ගේන්න. කොහොමද ආවේ කොහොමද recommend කරන්නේ. ඒක නම් අලුත් දේවල් try කරලා තියෙනවා. ඒකෙන් ඒ කියන්නේ එකක් තියෙනවා. shoes දාපුවා තියෙනවා. heels දාපුවා. heels කොහොමද කියලා මම බලලා කියන්න. සහ තව තියෙනවා facial mask සම්බන්ධව facial golden mask එකක් වෙන තියෙනවා. ඉතින් ඒවා try කරලා නැහැ. දැන් තමයි try කරන්න ඕනේ. හැබැයි එකක් කියන්නේ මම try කරලා තියෙනවා collagen mask එක. Medicube හරි මම හිතන්නේ Medicube එකක වෙන්න ඕනේ. මම ඒක use කරලා තියෙනවා. ඒක හොඳයි. wrapping mask එක night wrapping mask එක. එහෙනම් මේ ප්‍රොඩක්ට් එක හොඳයි. මම ඒකත් recommend කරනවා. ඉතින් මට අතට මේක මෙලා පින්නන්න විදිහ නැහැ. නමුත් ඒකත් මම recommend කරනවා. හැබැයි අපි ගොඩක් කටේ දන්නවා Centilla එක ගැන. Centilla එක පුළුවන් නම් අරගෙන use කරනවා. මමත් මේක use කරලා බලන්න කොහොමද කියලා මේකේ review එකක් මම පස්සේ කොහොමද කියලා දෙන්න. So thank you so much ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක බලනවට සහ follow කරනවට subscribe කරනවට thank you so much. ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම මේ වගේ සහ වෙනත් වගේ එකක් වෙනත් විදිහේ මගේ ඉතින් content එකේ තියෙනම educational beauty rules motivational ඒ වගේ ගොඩක් දේවල් ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට බලා කරන්න පුළුවන්. So අනිවාර්යයෙන්ම subscribe කරන්න follow කරන්න. ඉතින් මට මම ඔයාලට පල්ලෙහා link එකකුත් mention කරනවා. ඒ link එකේ mention වෙලා තියෙන ඒ answers වලට ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. ඉතින් මම එකක් බලනවා. ඒ අනුව තමයි මගේ තව ඉදිරි වැඩ කටයුතු මම පටන් ගන්න යන්නේ. අලුතින් දෙයක් පටන් ගන්න යනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ සහයෝගය දක්වයි කියලා මම හිතනවා. thank you so much. ඉතින් අනිවාර්යයෙන්ම දැන් මම හිතන්නේ භාෂා 5ක් පුළුවන්. ඒකත් මම කියලා නම එකක්. ඉතින් next videos මම හිතනවා කලව මේ කරොත් හොඳයි කියලා මට හිතුණා. මොකද ගොඩක් Tamil කට්ටිය ඉන්නවා. so එයාලට sometimes සිංහල තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. English වලින් enjoy එකකින් English වලින් දුර නිසා තමයි මම second video එක සිංහලෙන් කරන්න හැදුවේ. ඉතින් ඊළඟට එන videos multi languages වලින් එන්න ඊට ගන්න තියෙයි. ඒකත් ඔයගොල්ලෝ review එකක් ඒ කියන්නේ comment එකක් දෙන්න එහෙම කරොත් හොඳයිද නැත්නම් කොහොමද මේ විදිහටම යන්නද කියලා ඉතින් අනිවාර්යෙන් review එකක් ඕනේ. so ඒ link එක ඔක්කොම mention වෙලා තිනවා.
අනිවාර්යෙන් ඒ ලින්ක් එකට උත්තර දෙන්න. ඔයාලා යාළුවන්ටත් කියන්න ෆලෝ channel එක subscribe කරන්න. TikTok සහ Instagram pages follow කරන්න. මම අනිවාර්යෙන්ම ඉදිරියට Facebook page එකත් මගේ link එකට මම අනිවාර්යෙන් දානවා. ඒකට ඔයාලටත් ඒක follow කරන්න පුළුවන්. So thank you so much contact කරන්න මාත් එක්ක. තව වීඩියෝ එකකින් හම්බෙමු. See you bye.